හායි කොහමද ඔයාලට? ඔන්න මෙන්න මේක තමයි අද මම ගෙනාපු ප්‍රොඩක්ට් එක රිවිව් කරන්න. මේක මිනි චිකන් පීට්සා. මේක මම ගත්තේ කීල්ස් එකෙන්. මේකට මට ගියේ රුපියල් 580ක්. මෙන්න මේ විදිහට ෆ්‍රීස් කරලා තමයි මේක තියෙන්නේ. මේක හදාගන්න පුළුවන් ක්‍රම 4ක් මේගොල්ලෝ මේ පැකට් එකේ දාලා තියෙනවා. අපිට හදාගන්න පුළුවන් මේක oven එකේ, එයා ෆ්‍රයි එකේ, මයික්‍රෝවේව් එකේ සහ තැටියක් තියලා ඒ මත අතුරලා මේක හදාගන්න පුළුවන් කියලා මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේක මේ එවලා තියෙන්නේ මේගොල්ලෝ ෆ්‍රීස් කරලා ඊට පස්සේ අපිට මේක හදාගන්න තියෙන්නේ මම හිතන්නේ විනාඩි කිහිපයයි තමයි මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තියෙන්නේ. හදාගන්න විනාඩි කිහිපයකින් හදන්න පුළුවන්. ඉක්මනට ආහාරයට ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි අපි මේක ඉස්සලම බලමු කඩලා කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට හොඳටම පැකට් එක හොඳට සීල් කරලා තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. මම මේක බඩු ගන්න ගියාට පස්සේ තමයි ඇත්තටම දැක්කේ. එතකොට තමයි මට හිතුනේ මේක පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා. මොකද මම මීට ඉස්සෙල්ලා මේ වගේ ෆ්‍රීස් කරපු පීට්සා මේ කාලා නැහැ. ඒකින්ද තමයි බැලුවේ. බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක තව එක මේ විදිහට උඩ කවරේ දාලා පැකට් එකත් හොඳටම යට හොඳටම සීල් කරලා තමයි තියෙන්නේ. මේකේ අනිත් එක ගහලා තියෙනවා. මේකේ මේ ආපහු අධිශීතකරණයේ තියලා මේක එළියට අරගෙන ඒක කූල් එක බැස්සට පස්සේ ආපහු ශීත කරන්න එපා කියලා මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල දීලා තියෙනවා. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පොඩි පීට්සා වගේක්. ඇත්තටම මේක ඔය පාටිස් වලට, බර්ත්ඩේ පාටිස් වලට පොඩි බඩගින්නක් ඇදුනහම එහෙම ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියාලා හැමදාම කන්න හොඳ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ වගේ අවස්ථාවලදී කන්න ඉතින් හොඳයි. හරි කපලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ බලන්නකෝ ඒක හරි කියුට් හරිම ලස්සනයි. මේක ඉස්සලම් කුක් කරපු එකක්. මේ හොඳට තියෙනවා. උඩ තියෙනවා චිකන් තියෙනවා, මොසරෙල්ලා තියෙනවා. එතකොට තව සෝස් වර්ග වගේක් දාලා තියෙනවා. තව හර්බ්ස් දාලා තියෙනවා කියලා පේනවා. වැඩි ගොඩාක් හර්බ්ස් නැහැ. තියෙනවා යම්කිසි ප්‍රමාණයක් දාලා. අද මම මේක එයා ෆ්‍රයි එකේ තමයි හදන්නේ. එයා ෆ්‍රයි එකේ හදද්දිත් මේගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා 180 උෂ්ණත්වයට මිනිත්තු 1-2ක් එයා ෆ්‍රයි එක රත් කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ එම උෂ්ණත්වයටම මිනිත්තු 2-3ක් මේක පුලුස්සා ගන්න කියලා තමයි එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙන්නේ. අපි දාලා බලමු එයා ෆ්‍රයි එකට. මම දාන්නේ මිනිත්තු 3කට. හරි ඉවරයි හැදිලා. මිනිත්තු 3න් පස්සේ තමයි මේ පෙන්නන්නේ. මේක අපි අරගෙන බලමු. ඇත්තට මේ වෙලාවේ හරිම සුවඳයි මෙතන. මේක හරිම සුවඳයි. මේක අර පුලුස්සුවාට පස්සේ හරිම සුවඳක් තියෙනවා. පීට්සා සුවඳක් තමයි එන්නේ. ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ පුලුස්සලා ඉවුනට පස්සේ. මේක ටිකක් උණුයි. ඒක හින්දයි හරි අපි අරගෙන බලමුකෝ කොහොමද කියලා. මේක ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට කුක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක චීසුත් දිය වෙලා තියෙන, මෙල්ට් වෙලා තියෙනවා. කාලා බලමු. මේ ඉස්සලම චිකන් කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා. ඒක රසයි නැහැ නෙමේ. බලමු අපි බන් එක පීට්සා බන් එක කොහොමද කියලා. පෙනුමෙන් නම් ඇත්තටම හොඳයි වගේ. කියන්නේ හොඳට තියෙන අර හොඳට පීට්සා ඩෝ එක හොඳට හැදිලා තියෙනවා. බලන්න ඒක. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම ලස්සනට හොඳට තියෙනවා. හොඳට බන් එකක් වගේ හොඳටම තියෙනවා. කාලා බලමු කොහොමද කියලා. රසනේ කොහොමද ඉතින් වැදගත් වෙන්නේ. ඇත්තටම කියන්න තරම් වරදක් නැහැ. නමුත් ලොකුවට කියන්න තරම් රසකුත් නැහැ. මට මේ බන් එක නම් රසයි. නමුත් මේකේ උඩ මේ දාලා තියෙන ටොපින්ග්ස් වලින් මට එහෙම ලොකු රසයක්, ඒ කියන්නේ හොඳ රසයක් දැනෙන්නේ නැහැ. කියන්නේ සමහර විට අර ඔය කෑම જાති තියෙන්නේ රසත් නැහැ, රස ඇත්තෙත් නැහැ, රස නැත්තෙත් නැහැ කියලා අන්න ඒ වගේ ෆීලින් එකක් තමයි ඉතින් මේක ගැන නම් මට තියෙන්නේ. හැබැයි ඉතින් මේ
බලන්න ඒක හරිම ලස්සනයි. කියන්නේ හරි ඉක්මනටත් අනික හදාගන්න පුළුවන්. වැඩි වැඩකුත් නෑ. එයා ෆ්‍රයි එකට හරි oven එකට හරි දැම්මා. හදාගන්න තියෙන ඉතින් හරි ඉක්මන් කෑමක් මොනවා වුණත්. මෙන්න මේක ඇත්තටම මේක හරිම ලස්සනට තියෙනවා. නමුත් රසයට නම් මහා ලොකු රසක් නැහැ කියලා තමයි ඉතින් මට නම් කියන්න තියෙන්නේ. මම ඇත්තටම මේකට රේට් කරනවා නම් මේකට දෙන්නේ 10න් 5ක් වගේ. ඒ කියන්නේ මේක අර උඩ ටොපින්ග්ස් වල සෝස් එකේ චීස් වල හර්බ්ස් වල ලොකු රසයක් දැනෙන්නේ නැහැ. මම හිතන්නේ පොඩි ප්‍රමාණයක් දාලා තියෙන හින්දා වෙන්නේ නැති. ඉතින් ඇත්තටම මිනි පීට්සානේ. ඒක හින්දා ඉතින් ලොකු ප්‍රමාණයක් දාන්නත් බැහැනේ. හැබැයි මට හිතෙනවා ඒකේ තියෙන අර ෆ්ලේවර්ස් වල තියෙන ක්වොලිටි එක මදි වගේ කියලා හිතෙනවා. ඔයාලත් අරගෙන බලන්න try කරලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මේක ඇත්තටම රසයිද නැද්ද කියලා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.